එක්තරා පුතෙක් වාර අවසාන විභාගයේ රිපෝට් එක ගෙනල්ලා තාත්තට දුන්නා. තාත්තා බැලුවම මේ පාර මගේ කොල්ලා වෙනදට වැඩිය හොඳට ලකුණු අරගෙන තියෙනවා. තාත්තා සන්තෝෂ වුණා. හැබැයි එක පාටම තාත්තාට පෙනුණා යට තිබෙන සාමාන්‍ය ලකුණු ප්‍රමාණය නම් ඇවරේජ් එක මේ ලකුණු වලට ගැලපෙන්නේ නැහැ. කොල්ලා අර ලකුණු එහා මෙහා කරලා තිබුණා. අද ඒ පුතා බොහොම සුප්‍රසිද්ධ කෙනෙක්. ලෝකයේ පිළිගත්තා වූ කෙනෙක්. හැබැයි බොහොම සූක්ෂම ලෙස මුදල් වංචා කරන කෙනෙක්. කොහොමද මේක කරන්නේ? අන්න අර රිපෝට් එකේ ලකුණු වෙනස් කරා වගේ වැඩ සූක්ෂම ලෙස කරලා කාගෙත් ඇහැ වහලා ඔහු මුදල් වංචා කරන කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. හිතවතුනි, අද සිටින වංචනිකයන් දූෂිතයන් බිහි වුණේ ළමා කාලෙදී, පාසල් කාලෙදී. එතනින් නියපොත්තෙන් කඩන්න තිබිච්ච දේ හරියට කැඩුවේ නැති වුණාම අද පොරවෙනුත් කපා ගන්න බැරි තැනකට නේද මේ වගේ මිනිස්සු ගිහිල්ලා තියෙන්නේ. මේ ගැන ඔබ ටිකක් හිතන්න.